අද YouTube channel එකට යාළුවෝ ඔක්කොමයි බොන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්නේ DJI mic mini එක ගැන. ඉතින් ඇත්තට මම මේ දැන් ට්‍රිප් කරන් ඉන්නේ මේ DJI mic mini එක. අපි බලමු unbox කරලා මේක කොයි වගේ performance එකක් තියෙනවද, මේක content creatorsලාට කොච්චර වටිනවද කියලා. ඔන්න තියෙනවා මගේ අලුත්ම DJI mic mini එක. මේකේ box එක මේ විදිහට තමයි එන්නේ. මේක ඉටි cover එකකින් cover කරලා තමයි තියෙන්නේ. අපි මුලින්ම ඒක remove කරගමු. ඊට පස්සේ අපිට මේකේ box එක බලා ගන්න පුළුවන්. ඒක pep වලින් හදලා තියෙන්නේ. ඊට පස්සේ අපිට උඩින් මේක ඕපන් කරගන්න පුළුවන්. මෙන්න තියෙනවා charging dock එකත් එක්කම එන අපේ mic දෙකයි receiver එකයි ඒක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ පොඩි cover එකක් අපිට බලා ගන්න පුළුවන්. මේක දාන් යන්න පුළුවන් ඒකේ. user manual එක DJI stickers බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කැමරා එකට ප්ලග් කරන කේබල් එක වගේම 3.5 jack එක. ඊට පස්සේ අපිට ෆිල්ටර්ස් ටික බලා ගන්න පුළුවන්. එච්චර තමයි ඇතුළේ තියෙන්නේ. ඔන්න මේක තමයි මේන් ඩිවයිස් එක. ඇත්තටම මේක හොඳට පැකේජ් කරලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ස්ටිකර් එකක් තියෙනවා. මේක ගලවන්න ඕනේ. ඔතන ප්‍රෙස් කරලා තමයි අපිට මේක ඕපන් කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේකේ ෆිල්ටර්ස් 4ක් තියෙනවා. කළු පාටයි අනිත් එක අලු පාට. පාට ඊට පස්සේ හම්බ වෙනවා කැමරා එකට අවශ්‍ය කේබල්ස් දෙක 3.5 ඒ වගේම type C normal USB. ඊට පස්සේ මේකේ බෑග් එක අපිට බලා ගන්න පුළුවන්. ඒක ගොඩක්ම ප්‍රීමියම් ක්වොලිටි එකකින් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න අපේ mic දෙකයි receiver එකයි මේක මේ විදිහට ඕපන් කරපු ගමන් මේකේ ලයිට්ස් පත් වෙනවා. කොළ පාට ලයිට් ටිකක් තමයි උඩින් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න තියෙනවා අපේ mic එක. ඉතින් ගොඩක්ම හුරු බුහුටි පෙනුමක් තියෙන මේ mic එකට. ඒ mic එක පැත්තකින් තිබ්බා. ඊට පස්සේ තව mic එකක් තියෙනවා. mic දෙකක් පුළුවන් අපිට පාවිච්චි කරන්න. දෙන්නෙට ප්ලග් කරන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තමයි මේක අපේ receiver එක බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඊට පස්සේ අපිට USB type C adapter එක බලා ගන්න පුළුවන්. ඇත්තට මේකේ lightning adapter එක එනවා මේකේ අනිත් version වල. මේකේ එන්නේ නැහැ. ඒක නිසා ඒක වාට වෙනම ගන්න සිද්ධ වෙනවා. වාට lightning තියෙනවා. ඒක රුපියල් 16000ක් 12000ක් විතර වෙනවා. ඉතින් මේක මෙහෙම remove කරලා අපිට මේ විදිහට මේකේ adapter එක මෙතනට plug කරගන්න පුළුවන්. ඒක පරිස්සමෙන් දාගන්න. ඊට පස්සේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට මේක connect කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේක යස් කරන්න පුළුවන් මේ විදිහට. ෆෝන් එක charge වෙන ගමන් මේක වැඩ ටිකක් ඔයාලට කරගන්න පුළුවන්. ඔයා මේ කරන දේවල් ඔයාට මෙතන 3.5 jack එක ගහලා හෙඩ්ෆෝන් එකට හරි ෆෝන් එකට හරි අරන් ඔහොම අහන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේක මැග්නට් තමයි තියෙන්නේ. ඔයාලට ක්ලිප් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට මැග්නට් එකෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ තමයි මේකේ ෆිල්ටර් එක. ඇත්තටම ඒකත් ගොඩක්ම ලස්සනයි. ඒක තිබ්බාම මෙතන ඔයාලට පේනවා ලයිට්ස් දෙකක් පත් තියෙනවා. දැන් මේ පැත්තේ ලයිට් එක කොළ පාටයි. මේ පැත්තේ ලයිට් එක කහ පාට වගේ කොළ පාටක් තියෙනවා. පවර් බටන් එක එකපාරක් ප්‍රෙස් කරාම මේකේ noise cancellation on වෙනවා. මේක USB type C එකකින් ඔයගොල්ලන්ට charge කරන්න පුළුවන්. පවර් එක මේ විදිහට lights වලින් indicate කරනවා dock එක ඇතුලේ කොච්චර තියෙනවද කියලා. ඇත්තට මේ charging case එක එකපාරක් charge කරාම අපිට පැය 48ක් පාවිච්චි කරන්න පුළුවන්. full මේක battery බහිනකම් මේක ලොකු කාලයක්. ඉතින් ඒක ගොඩක්ම වටිනවා. ඉතින් මේ තමයි receiver එක. මේකට 3.5 ගහන්න පුළුවන්. ඒ වගේම USB එක අපි plug කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක charge වෙන port එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් quality එකට තියෙනවා. premium quality එකටම ඇත්තටම DJI quality එක තියෙනවා. මේ තමයි transmitter එක. ඉතින් මේ transmitter එක මම ඔයාලට කිව්වා වගේ දැන් මම filter එක මේකට add කරලා තියෙන්නේ. ගොඩක්ම ලස්සන t-shirt එකට plug කරාම මේක ගොඩක්ම ලස්සන විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් මම noise cancellation on කරලා තියෙන්නේ. අපි test එකක් බලමු කොහොමද මේකේ performance කියලා. ඔන්න දැන් මම මේ mic එකේ noise cancellation off කරලා තියෙන්නේ. off කරලා තියෙන වෙලාවක මේ විදිහට තමයි වටේ පිටේ සද්ද හුලං වල සද්ද ඇහෙනවා. දැන් අපි බලමු මේකේ noise cancellation on කරලා කොහොමද මේකේ performance දෙන්නේ කියලා. හරි. දැන් මම මේකේ noise cancellation on කරා. දැන් ඔයගොල්ලන්ට ශබ්දය මම හිතනවා ගොඩක් හොඳට පැහැදිලිව ඇහෙනවා කියලා noise cancellation on කරපු නිසා. ඔන්න දැන් ඇත්තටම මේකේ මම noise cancellation off කරලා තමයි තියෙන්නේ. on කරාම කොහොමද performance එක කියලා බලමු. දැන් හුලඟකුත් තියෙනවා. හරි. දැන් අපි මේක on කරලා බලමු sound එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි. දැන් noise cancellation on කරලා තියෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට කොහොමද මේකේ sound එක ඇහෙන්නේ? මම හිතනවා ගොඩක් හොඳ clear sound quality එකක් මේකෙන් ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති කියලා.
හරි දැන් ඇත්තටම මෙතන ලොකු හුළඟක් තියෙන සාමාන්‍ය ටික ඒ වුණාට ඒ හුළඟ එහෙම කට් වෙලා මේකෙන් ඇහෙන විදිය ඔයගොල්ලන්ට සවුන්ඩ් ක්වොලිටි එක පේනවා දැන් මේ වෙලාවේ ඇත්තටම හුළඟක් තියෙනවා ඔව් ඉතින් මේකේ මිල සඳහන් කරොත් ඔයාලට මේක 35000 40000 අතර වගේ මිලට මේක මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ශ්‍රී ලංකාවේදී. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ DJI mic mini එක ගැන? ඇත්තට මේක content create කරන කට්ටියට ගොඩක් වැදගත්. මේක ගොඩක්ම වැදගත් එකක්. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේකේ price එකත් එක්ක මේක හොඳයිද කියලා මේකට යන එක හොඳයිද කියලා ඇත්තට මම නම් හිතනවා මේකට යන එක හොඳයි කියලා. ඉතින් ප්‍රශ්න තියෙනවා පල්ලෙහා කමෙන්ට් කරන්න. ඔයාගේ අදහස් තියෙනවා පල්ලෙහා කමෙන්ට් කරන්න. මගේ social medias හැම එකම follow කරන්න අමතක කරන්න එපා. අද කියලා නම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.